ක්‍රියාවක් සිදු කරන්නට යෙදෙන්නේ බොහොම මෙහෙස මහන්සි වෙලා අවංකව හම්බ කරගනිපු ධනෙ යොදවලා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහොම ප්‍රසන්න වූ පැහැදිලි සිතින් යුක්තව මේ උතුම් වූ පූජාව සිදු කරන්නේ ශානි මහනාම පිසෝහිරිය ඒ වගේම මණිකයක්වත් රාමయ్య මේ එකතු වෙලා මේ වෙලාවේ මේ සිදු කරන පින්කමේ අපේ ජීවිතේ හැමදාම මතක තියෙන මිහිරි මතකයක් ඉතිරි වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතේ එහෙම දේවල් තමයි. ඔය වෙලාව පුරුවෙන්ම සිදු කරලා හොඳට පළපුරුදු අය බොහොම ශ්‍රද්ධාවෙන් හැම මාසෙම අපේ දානෙ දෙමින් සානි මහත්මයා ඒ වගේම මණිකේ අක්කත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම් සිදු කරන හැම වෙලාවෙම විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාවට දිනුවට විශේෂයෙන් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි තියෙන අචල විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ත්‍රිවිධ රත්නයේ කෙරෙහි පූජා පවත්වනවා. අද දිනේදී මේ විශේෂ පූජාව සිදු කරන්නේ අපි ප්‍රාර්ථනා කරමු මේ බොහෝම අංග සම්පූර්ණ බොහොම දුර්ලභ බුද්ධ ප්‍රතිමා වහන්සේ හමුවේ ප්‍රධාන වශයෙන්ම පළමු කොටම අපේ ලංකාවේ පිරිසක් මෙහෙම පින්කමක් සිදු කරන්නේ. ඒක සුවිශේෂව මතක තියාගන්න පුළුවන් දෙයක්, විශේෂ දෙයක්. ඉතින් මේ වෙලාවේදී මේ විශේෂ බුද්ධ පූජාව පවත්වනවා. අපි බොහොම හොඳින් මේ වෙලාවේ හැටියට මේ පූජාව පවත්වන්න සුමන්තිත් හාමුදුරුවන්ට මතක් කර සිටිනවා. සාදු. පිල්ල කරගන්ට යෙදෙනු දානමස්තුයක් කරවූ භාගයේ තුන්ලොවක් සනසාවදාන ලෞතර බුදුරජාණන් වහන්සේ උදෑසන දානීය වශයෙන් සම්පූර්ණ පූජාවන් පූජා කරනවා. පූජාම වේවා කියන උතුම් හැඟීමෙන් පූජනීය මහා සංඝරත්නය සමග එක්ව ගාථාවන් කියවමින් සම්බුද්ධ පූජාවන් පවත්වමු. නමෝ තස්ස භගවතු දරණීය අපේ සහෝදරයන් අපි හැමෝගෙම ඒ වගේම ශානි මහානාම පිසෝහිරිය එතුමාට දැක්වපු සෙනෙහස රැක බලා ගැනීම අවසාන මොහොත දක්වා ඊට අනතුරුවත් ඒ අවසන් කටයුතු සඳහා ශානි මහානාම පිසෝහිරිය සිදු කළ සේවාව අපි හැමෝම දන්නවා. බොහෝ පින්කම් සිද්ධ කරන්නට යෙදුණා. එතුමා බොහොම විවේක අවස්ථාවලදී මෙම ස්ථානයට පැමිණෙන්න පුදුම කැමැත්තක් තිබුණේ. හරිම සන්තෝෂයෙන් මේ ගත කර අවස්ථා අපිට මතකයි. ඉතින් අපේ ජීවිතවල හැටි එහෙමයි තන අග පිනිබිදක් වගේ ඉදුණු කෙරියක් වැටෙන්නේ කොහොමද ඒ වගේ ජලයේ ඇඳපු ඉරක් වගේ මේ පහන් දැල්ලක් වගේ කොයි මොහොතේ විනාශ වෙලා යනවද නොපෙනී යනවද කියන එක අපිට කියන්න බෑ. ඒකයි බුදුන් වහන්සේගේ දේශනාව. හැම දෙයකම තියෙන අස්තිරත්වය එහෙමයි. ඒ අස්තිර වූ ලෝකේ අපිට කරන්න පුළුවන් හොඳම දේවල් තමයි කුසල දහම්, පින් දහම් වර්ධනය කර ගැනීමෙන්, ප්‍රඥාව වර්ධනය කර ගැනීමෙන් මේ ක්ලේශ ධර්ම තුනී කරගෙන නැති කරගෙන උතුම් නිර්වාණ සෝය අවබෝධ කර ගැනීම. එතනයි නිවීම සැනසීම සැබෑවටම තියෙන්නේ. ඉතින් ඒ සඳහා එතුමානන්ට රංජන බාලසූරිය අපේ හිතවතානන් මිය පරලොව ගිහිල්ලා අවුරුදු 2යි මාස 10ක් පමණ ගත වෙන අවස්ථාව. ඉතින් මේ පින්කමේ සඳහා මේ අටපිරිකර සෙසුපිරිකර සහිතව මේ ප්‍රණීත වූ විශේෂ දානයක් අද දිනේදී මේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ නිසා අපි එක සිතින්ම ප්‍රාර්ථනා කරමු එතුමානන්ට මේ සාංශාරික වශයෙන් මෙය ලොකු අනුබලයක් වේවා. මේ බිහිසුණු අකාරුණික කෙලවරක් නැති දුකෙන් පිරුණු වියකෝර සංසාරයෙන් එතර වීමට එතුමානන්ට මේ පුණ්‍ය ධර්මයේ
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණය, බලය, මහා ප්‍රඥාව ඒ අපිට හැම වෙලාවෙම ආශිර්වාදය. බුදුන් වහන්සේගේ මුව අමල දකින මොහොතේම අපේ සිත් සතන් නිවි දුක් තුනී යනවා. ඉතින් මේ වෙලාවේදී බොහෝම පහන් සංවේගය ඇති කරගෙන බුද්ධානුස්සතිය වඩාගෙන ඉතා ප්‍රබල ලෙස ශ්‍රද්ධාව උපදවා ගැනීමට අපිට දැන් අවස්ථාව උපදවලා තියෙනවා. මේ වෙලාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවෙන් වදාළ ඒ පරිත්‍රාණ ධර්ම දේශනාවක් කරලා අපි සිත පතනවා අපේ රංජන අයියට කොහේ හිටියත් සුගතිගාමී ජීවිත ලබා ගන්නට, පින්දහම් පුරා ගන්න, නිවන් සුව සලස ගන්නට මේ බුද්ධ වචනේ හේතු වාසනා වේවා කියලා. ඒ වගේම අපේ ශානි මහනාම සොයරියටත් ජීවිතයේ බාධක බිඳගෙන ඔය බොහොම ශක්තිමත් ධෛර්යවන්ත පුණ්‍යවන්ත කෙනෙක් මේ ජීවිතය හැම බාධාවක්ම පිළිගෙන ජය ගන්නට හේතු වාසනා වේවා කියලාගේ ප්‍රාර්ථනා සම්පූර්ණ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ රාමයටත් වෙනකයක්කට පවුල්වල හැමෝටම මේ ලංකාවේ හැම දිනාගම ජීවිත ආරක්ෂිත වේවා, සුවපත් වේවා, විශේෂයෙන්ම නිරෝගී බව සැලසේවා, චිරජීවනයේ සැලසේවා, උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා කියලා. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ වාරි වහා පුරා පරිපූර්ණං සාගරං ඒවමේවයිතෝ දින්නම් පේසානං උපකප්පති උදකං වඩ්ඩං යථානින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් පේසානං උපකප්පති පත්තිතන්තුයිහං කිප්පමේව සමිච්ඡතු බේපූරින්තු තිත්ත සංකප්පා චන්දෝ කන්නරසෝ යතා දෝතිරසෝ යතා. Whatever they are left over is for me. I know. I'm a flash guy. That's why we look like this. Macho guys. I'm a flash guy. Garbage disposal. අක සිල් ගන්නවද? One plain one. Yeah. Please. Please. That's it. And I want 100. 100 Yeah. next year. Okay. Breakfast or nanny. Is it 100 you then? උපාසකම්මල දාන්න නැති. දානි කරගත්තම සීල දානයක් කරගත්තාම සීලෙ මේ එනවා. මේක ලස්සනයි. That's wrong. I don't know කුමාරය. හරි මේ ඇත්තම නේ? කතාවගේ. මේක ලස්සනයි bonsai. Chinese man. Looks nice, right? Oh. Look like a real, right? Oh, I like the yellow. It's in Vietnam place they have. Huh? Vietnam place.